තරගය බොල්ලාගෙන මාබිම පටිවිල ග්‍රාමයන්ට විරුද්ධ තරගයක් ලෙසින් මේ තරගය පැවැත්වියේ. විශේෂයෙන්ම නිර්මාණ ආයතනයේ අධිපති තුනක් තමයි මේ තරග වෙනුවෙන් පූර්ණ අනුග්‍රහ දායකත්වය ලබා දෙන්නේ. අද දිනේ මේ කිලෝමීටර් 6කට ආසන්න දුරක් විනාඩි 20ක් 30ක් ඇතුළත කෙටි කාලයක් තුළ ධාවනයේ වෙලා ඒ ධාවනයේ නියම කරපු තරගයේ තුන්වෙනි ස්ථානයේ ඉන්න අප සමගින් ඉතින් කොහොමද තොරතුරු සතුටුයි අප්පච්චි ඉන්න තමයි ඔක්කොම අප්පච්චි ඉන්නවා රාහුල. හරි ඔබේ නම කල්හාර කීවෙනි පන්තියේ කරගන්නේ 11 වෙනි කල්හාර අද දිනේදී මේ මහාමාර්ග ධාවන තරගය තුළ තුන්වෙනි ස්ථානයේ දිනා ගන්නට සමත් වුණා. කිලෝමීටර් 6කට ආසන්න දුරක් විනාඩි 30ක් වැඩි කෙටි කාලයක නිම කරලා ඉතින් මේ වගේ සුදුරු බක්මාස් වෙන කලිය තුළ මේ ජයග්‍රහණය ලැබීම පිළිබඳව ඔබට සතුටක් දැනෙනවා. අප්පච්චි ඉඳ තමයි මේ ඔක්කොම කියලා කිව්වා. ඉතින් මොකද හිතන්නේ මේ ධාවනයේ නිරතුරුව අනිත් ක්‍රීඩකයන්ගෙන් ඔබට මොන වගේ අභියෝගයක් දෙන්නද? ඔක්කොම ළඟට ආපු සුබ ප්‍රාර්ථනා කරනවා කල්ලාර ඔබේ ක්‍රීඩා දිවිය සාර්ථක වෙන්න. ඉතින් කල්ලාරට අත්පොල් සන්නාදයක් ලබා දෙන්න. අද තරගයේ තුන්වෙනි ස්ථානයේ දිනාගත්ත කල්ලාරේ තුන්වෙනි ස්ථානයේ දිනාගද්දී ඉන්නවා අපි සමගින් තවත් පුංචි ක්‍රීඩකයෙක්. කිලෝමීටර් 6කට ආසන්න දුරක් විනාඩි 25ක් වැනි කෙටි කාලයක් තුළ ධාවනයේ නිරත කරලා අද දිනේදී මේ තරගයේ දෙවන ස්ථානයේ දිනාගන්නේ ඔබ. ඉතින් වහන්නේ මොකද කියන්නේ මේ තරගයේ පිළිබඳව? පහළවෙනි තරගයේ සහභාගී වෙද්දී තීරණය වෙලා තිබ්බේ ඔබ මේ තරගයේ තුල මොන ස්ථානයේද ලබා ගන්න කියලා. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන ස්ථානයේ ලබා ගන්නද? එක මොකද අද දිනේ ඔබට ලබා ගන්න හැකියාව ලැබුණ දෙවන ස්ථානයේ මම හිතන්නේ මේ පුරවැය තුල තිබ්බ වක්මාසන කියලා රැසක ඔබ ධාවන තරගයේ නිරත වෙලා බොහොම අපූර්වට තරග නිමා කරලා අපූර්ව වස්ත්‍රවල මේ ස්ථානයේදී මෙවැනි සම්ප්‍රදායකට සම්බන්ධනා තරගයේ තුල වෙන ක්‍රීඩකෙක් ඉති පහළ වෙන දෙන්නේ ඔබේ ක්‍රීඩාවේ ඉදිරි අනාගතය පිළිබඳව. අපි මහාවීර ගොඩක් සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපි පුංචි ක්‍රීඩකයන්ට හොඳ අපෝසනාවක් ලබා දෙන්න ඔබේ අනාගතය දිවිමත් කරගන්න. මෙන්න ඉන්නා පට්ටිය ග්‍රාමයෙන් බිහිවුණු තවත් සුපිරි සම්පතක්. විශේෂයෙන්ම මේ දින වකවානු තුල ප්‍රදේශීය පැවති සියලුම වක්වා සැලකෙන නියෝජනය කරමින් ඔවුන් සමත් වෙනවා තමන්ගේ අනුසක පතුරවන්නට මහාමාර්ග ධාවන සූරේ කොටෙන්. මම මේ ක්‍රීඩකයා පසුගිය වසරේ මේ ස්ථානයෙන් තමයි පතුරවන්නේ. ඔබ ඇත්තටම මාසවලින් ප්‍රදාන කරලා දෙනවා. ඇත්තටම මම ගියවුරුද්දේ නිකන් දිල්ලවට හරියට ගන්න අම්මලා ගිහින් මොහොතේ දෙන්නේ ඉතුවල ගියවුරුද්දේ ඒ සඳුරු ආවුකියා වගේ ඔබ වරණ ස්ථානයේ ලබා ගන්නවා. සතුටුයි. ඉතින් ඔබ අද දිනේදී මේ තරගයේ වදීදී මේ පුංචි ක්‍රීඩකයන් යෝගයෙන් වැඩි මාර්ගයකට මේ සියලු දෙනාත් එක්ක තමයි මේ තරගය තුළ නිරතුනේ. ඉතින් අපිට හිතනවාද මේ ක්‍රීඩකයන් අපිවවලා විනාඩි 20ක් වෙන කෙටි කාලයක් තුළ මේ තරගය ජයග්‍රහණය කරන්නට ඔබට ශක්තිය ලැබෙන්නේ කියලා. නිකන් දිවවලට අපි ඉදුවරකින් අහනවා බොහොම වෙනස් විදිහේ ප්‍රශ්නයක්. මොකද ඉදුවරගේ පියා එක්තරා කාල වස්වානුවක සැහැල්ලු බව ක්‍රිකට් ක්‍රීඩාවේ වමා යන අනුවර්ග නාමයේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වෙලා හිටියා. ඉතින් ඉදුවර ඔබේ අදහස නැද්ද මේ ක්‍රිකට් දිවියට දීසෙන්න? මං කැමති නෑලු. නමුත් ඔබ හොඳ රාජ්‍ය ධාවන සූරේ මේ වගේ මේ ප්‍රදේශීය පැවති වක්වාසන කියන රැසකම ඔබ පළවෙනි ස්ථානයේ ඉදිරි කරගත්තා. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාම ඔබ ප්‍රසාදයක් ලබා දෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ක්‍රීඩකයන් සමගින් අනාගතයේ පට්ටිය ග්‍රාමයේ නාමයේ ඉහළ තරයකට ගෙනියන්නට මේ සියලු ක්‍රීඩකයන්ට හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනාවත් සමගින් අපි යොමු වෙනවා ප්‍රධාන වේදිකාවේ ඉන්නවා අපේ ඊළඟ තරගාවකට සියලු දෙනාටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමින් අපි මහාමාර්ග තරගයේ කටයුතු මෙතකින් සමාප්ත කරනවා.